හයි ඔන්න මගේ මේකප් එක ඉක්මනින්ම අයින් කරගන්න කොහොමද කියලා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. මම අද මගේ මේකප් එකේ වැඩිපුරම පාවිච්චි කරලා තියෙන වෝටර් ප්‍රූෆ් මේ ලිප් එක, එතකොට මේ අයිලයිනර්, ඒ වගේම ෆවුන්ඩේෂන්, මස්කාරා වගේ දේවල් වෝටර් ප්‍රූෆ් තමයි. හැබැයි වෝටර් ප්‍රූෆ් මේකප් විතරක් නෙමෙයි, නෝමල් මේකප් එකක් වුණත් හරිම ලේසියෙන් අයින් කරගන්න කොහොමද කියලා අපි බලමු. ඔන්න මුලින්ම අපි අත් දෙක හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ අත් දෙක වේල ගන්න ඕන. මොකද සමහර ක්ලෙන්සින් ඔයිල් තියෙනවා අතේ තෙතමනේ තියෙනකොට පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර ක්ලෙන්සින් ඔයිල් අතේ තෙතමනේ තිබ්බොත් එහෙම වෙන්නේ පොඩ්ඩක් වෙන වගේ ඇවිල්ලා අපේ ස්කින් එක හරියට ක්ලීන් කරගන්න බැරුව යනවා. ඉතින් ඔයා ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගන්නකොට අනිවාර්යයෙන්ම එතනින් අහගන්න මේක මොන විදිහටද පාවිච්චි කරන්න කියලා. ඉතින් මම අද පාවිච්චි කරන්නේ Estee Lauder කියන මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන මේ ක්ලෙන්සින් ඔයිල් එක. මේක වෝටර් ප්‍රූෆ් මේකප් එකක් වුණත්, සිම්පල් මේකප් එකක් වුණත් හරිම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. මේ වගේ අත් දෙකට අරගෙන හොඳට මේ විදිහට අපේ ස්කින් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. මේ ටික අයින් කරගන්න තමයි හදන්නේ. විශේෂයෙන්ම ඩේලි මේකප් කරන කෙනෙක් නම් ඔයා මේ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් හොඳ ක්ලෙන්ස් එකක්, ෆේස් වොෂ් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ස්කින් එක කිසිම ඩැමේජ් එකක් නැතුව ආරක්ෂා කරගන්න. ඔයාට පුළුවන් මේක ඊට පස්සේ හොදලා ඉවත් කරගන්න. ඉතින් ඊළඟට මම The Body Shop එකේ එන විටමින් C ස්ක්‍රබ් එක තමයි පාවිච්චි කරන්න හදන්නේ. මේක ඩේලි ස්කින් එක ග්ලෝ කරන ස්ක්‍රබ් එකක්. ඉතින් මම නම් අනිවාර්යයෙන්ම ඩේලි පාවිච්චි කරනවා ස්ක්‍රබ් එකක්. මොකද විශේෂයෙන්ම මේකප් පොඩි පොඩි තැන්වල ඉතුරුනොත් එහෙම අපේ white heads, black heads වගේ දේවල් එන්න බලනවා. මගේ ගොඩාක් black heads තිබිච්ච කෙනෙක් මාසයක් වගේ පාවිච්චි කරනකොට මගේ black heads නැත්තටම නැති වුණා. අපේ මේකප් ඒ වගේම දූවිලි ගොඩක් දේවල් අපේ ස්කින් එකේ ඒ විදිහටම රැඳෙනවා. ඒ හැමදේම මේකෙන් ඉවත් කරලා අපේ ස්කින් එක ග්ලෝ කරලා දෙනවා. ඊට ටික වෙලාවක් ස්කින් එක ස්ක්‍රබ් කරලා ඊට පස්සේ හොදලා ඉවත් කරගමු. ඔන්න ඔය විදිහට තමයි මම 3 ස්ටෙප් වලින් මගේ මේ වෝටර් ප්‍රූෆ් මේකප් එක ඩේලි ඉවත් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට දැනගන්න ඕන දේවල් හැමදේම දැනගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් තවත් වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. බයි.